දේවදූත සංඛ්‍යා 1.0යි 1.0. එහෙම නැත්නම් 10යි 10. ඔයා දකිනවා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ඔයාට එකෙන් විශේෂ පණිවිඩ කීපයක්ම දෙනවා. අනිවාර්යෙන් ඔයා මේ කියන හැම දෙයක්ම දැනගන්න ඕනිමයි. අපි බලමු එහෙනම් මොනවද මේ විශේෂ පණිවිඩ කියලා. ඔයා හිතන දේ ගැන පරිස්සම් වෙන්න. මොකද ඔයා හිතන දේ ඔයා දැන් හිතන දේ ඉදිරියේදී ඔයාගේ ජීවිතේ ඔයාට මුණ ගැහෙනවා. ඒ කියන්නේ අපි හිතන දේවල් තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන කතා කරනකොට ඒකේ තියෙන මූලිකම සංකල්පය. එතකොට අපි දැන් ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් තේරෙන සිංහලෙන්ම අපි වීඩියෝ කරලා තිනවා වීඩියෝ 3ක්. ඉතින් මේ වීඩියෝ 3 බැලුවා කියලා කියන්නේ ඔයා දැනටමත් මේ ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ කොහොමද? ඔයා කරන්න ඕනි මොනවද නොකර ඉන්න ඕනි මොනවද කියන කාරණේ දන්නවා සහ ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ ගැන දේවල් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මේ අංකය ඔයාට කියනවා ඔයා හිතන දේ පරිස්සම් වෙන්න. ඉදිරියේදී ඔයා දැන් හිතන්නේ මොනවද? ඒ දේ ඔයාට අනිවාර්යෙන් ජීවිතේ ලැබෙනවා කියන කාරණේ. ඉතින් දැන් ඔයා හිතන්නේ ඔයාට නොගැලපෙන දේවල් නම් නොසුදුසු දේවල් නම් හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් මේ දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙනවා. ඔයා දැන් මේ හිතන දේ. ඔයා හිතන දේ යහපත් නම් ඒ වගේ යහපත් දේවල් ඔයාට ඉදිරියේදී ලැබෙනවා. ඒක නිසා හැම වෙලේම ධනාත්මකව හිතන්න නෙගටිව් දේවල් නම් හිතන්න මේපා. මොකද ඒ දේවල් ඉදිරි ජීවිතයේදී ඔයාට ලැබෙනවා කියන කාරණය මේ අංකය මතක් කරලා තියෙනවා. ඉතින් මේ අංකය ඔයා දකිනවා නම් ඔයාගේ පරිකල්පන ශක්තිය, ඒ කියන්නේ ඔයාගේ මැනිෆෙස්ට් කරන දේ ඔයාට ලැබෙන්න ඔයාට හොඳ ශක්තියක් මේ දවස් ටිකේ ඔයාට තියෙනවා කියන කාරණේ මතක තියාගන්න. ඒක නිසා ශක්තිමත්ව ඔයාගේ පරිකල්පනය දියුණු කරන්න. ඔයාට අවශ්‍ය කරන දේවල් ඔයාට මැනිෆෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඒ දේවල් අනිවාර්යෙන් ඔයාට ලැබෙනවා. ඒක නිසා මේ අංකය දකින හැම වතාවකම ඔයා හිතන දේ යහපත් කරගන්න. ඒ වගේම තමයි මේ අංකය ඔයාට ඉදිරියේදී පුද්ගලයන් හමු වෙවි. ඒගොල්ලන්ට උදව් කරන්න අවස්ථාවේ ඔයා ඒ දේවල් හොඳ හිතින් කරන්න. මොකද ඒක ඔයාගේ ජීවිතයට ඔයා හිතන්නවත් නැති යහපතක් ගේනවා කියන කාරණය මේ අංකය ඔයාට මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි මේ පොඩි ප්‍රශ්නවලට ඔයා බය වෙන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ දැන් සමහර විට ඔයාගේ ජීවිතේ එක පැටලින්නේ. ඒ කියන්නේ ගැට ගැහුණු තැන ඔයාගේ ජීවිතේ හැම වෙලේ. ඔයාට පොඩි ප්‍රශ්න එයි. හැබැයි ඔයා ඒව ලොකුවට ගන්න හදනවා. ඒ නිසා ඉස්සරහ ජීවිතේට එන ප්‍රශ්න වලට අනවශ්‍ය විදියට බිය වෙන්න එපා. ඒවා ප්‍රශ්න නෙවෙයි කියන කාරණය මෙන්න මේ අංකය මතක් කරලා දෙනවා. ඉතින් ඔයා දැනටමත් තියෙන ප්‍රශ්නයක නම් ඕවා ප්‍රශ්න නෙවෙයි කියන කාරණිය තමයි මේ අංකය කියන්නේ. ඒක නිසා බය වෙන්න එපා. ඒ වගේම මේ අංකය ඔයාට කියනවා ඔයාගේ අභ්‍යන්තර හඬ විශ්වාස කරන්න. ඒ කියන්නේ අපිට සමහරක් වෙලාවට අපි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාට තියෙන ප්‍රශ්නවලට උත්තර ඔයා තුලම තියෙනවා. ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාට යම් කිසි දෙයකට උත්තරයක් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් ඔයා යම් කිසි දෙයකට උත්තරයක් හොයනවා හරි මොකක් හරි ප්‍රශ්නයක් ඉන්නවා නම් එකපාරම එනවා ඔයාගේ හිතට මොකක් හරි අදහසක්. නිකන් අර ඔයාගේ ඇතුළෙන්ම කෙනෙක් ඔයාට කතා කරනවා වගේ. ඒ කියන්නේ ඔයාගේ හිත ඔයාට කතා කරනවා වගේ දෙයක් තේරෙයි. ඔයාගේ හිත තදින්ම දෙයක් කියයි ඔයාට. මෙන්න මේක මෙහෙමයි කියලා. සමහරක් විට ඒක ඔයා පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් වලට අවධානය දෙන්න. එහෙම දෙයක් ඔයාට සිද්ධ වෙයි. එතනදී ඔයා කියන දේ හොඳට අහලා හොඳට අවබෝධ කරගෙන කල්පනා කරගෙන ඒ දේ අනුව ක්‍රියාත්මක වෙන්න කියන කාරණය මේ අංකවලට මතක් කරලා දෙනවා. ඉතින් ඔයාටම අහුම්කම් දෙන්න. ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාට එකපාරම හොඳ අයිඩියා එකක් එහෙම නැත්නම් මොකක්ම හරි සංඥාවක් ලැබෙයි. ඒ අනුව ඔයාගේ අභ්‍යන්තරේ කියන්නේ මොකක්ද කියන කාරණයට හොඳින් සවන් දෙන්න කියලා මේ අංකය ඔයාට මතක් කරලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා 10යි 10 දකිනවා නම් මේකෙන් කියනවා ඔයාගේ ජීවිතයට සාර්ථකත්වය එනවා. ඒ වගේම අලුත් අවස්ථාවක් එනවා. ඒකට ඔයාව සූදානම් කරගන්න. සමහරක් විට මේ අවස්ථාව ඔයා දැනගෙන ඉන්න පුළුවන්, නොදැන ඉන්න පුළුවන්. ඔයාව සූදානම් කරගන්න. විශේෂයෙන්ම ඔයාගේ මනෝබලය. මනෝබලය කියන්නේ ඔයාගේ මනස වට ගන්න එපා කොයිම තැනකවත්. වට ගන්න එපා. මේ ඔයාගේ ශක්තිමත් මනස ඒ විදිහටම පවත්වාගෙන යන්න මොන දේ වුණත් කියන කාරණය ඒක මතක් කරලා දෙනවා. ඔයාගේ ජීවිතේ වාසනාවන්ත දේවල් ඉස්සරහට ගොඩාක් සිද්ධ වෙනවා. එතනදී ඔයාගේ මනෝබලය ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා මනසේ ශක්තිය කිසිදු කරුණක් නිසා පල්ලයට දාගන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ ඉස්සරහට ලොකු අවස්ථාවක් එනවා. මේ 10 දකිනවා කියලා කියන්නේ මේ අවස්ථාව ඔයාට එන්න ළඟයි. ඒ අවස්ථාවට ඔයා සූදානම් කරගන්න. ඔයාවම සූදානම් කරගන්න. ඔයාගේ හිත හයිය කරගන්න. ඒක මේ ඔයාව පල්ලහැට අද දාන එහෙම නැත්නම් ඍණාත්මක අවස්ථාවක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන ලොකු අවස්ථාවක්. ඉතින් ඉතින් ඒ නිසා සූදානම් කරගන්න. ඔයාවම හැඟීම් වශයෙන්, භෞතික වශයෙන් හැම පැත්තකින්ම ඔයාව සූදානම් කරගන්න කියන කාරණය මේ දේවදූත සංඛ්‍යා 10යි 10 ඔයාට මතක් කරලා දෙනවා. ඉතින් ආදරෙන් මේ පණිවිඩය ඔයා වැළඳ ගන්න. ඒ අනුව සූදානම් වෙන්න විශ්වමාතාව ඔයාට ලොකු ආදරයක් දෙනවා. ඒ නිසාමයි මේ අංක ඔයාට පේන්නේ. ඉතින් ඒ ආදරයට ආදරය කරන්න විශ්වමාතාවට මේ පණිවිඩය ලැබුණා කියලා අනිවාර්යෙන් 10යි 10
මේ පල්ලහැ කමෙන්ට් බොක්ස් එකෙන් අනිවාර්යෙන් දාගෙන යන්න. ඒ වගේම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න. ලස්සනට කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක දාන ගමන් ඔයාගේ හිතේ ඒ ආදරය ඇති කරගන්න. අන්න එතකොට ඒ හැඟීම විශ්වයට යනවා. සහ ඔයාගේ කමෙන්ට් එක දකින. ඔයාගේ කමෙන්ට් එක දකින අනිත් හැමෝගෙම හිත්වල ඒ ආදරය අනිවාර්යෙන් ඇති වේවි. විශ්ව මාතාව ගැන තියෙන ඒ ආදරේ අනිවාර්යෙන් වැඩි වේවි. ඉතින් ලස්සන කෙනෙක් වෙන්න මුළු ලෝකෙටම හේතුවක්වත් නැතුව. එහෙනම් ගිහින් එන්නම් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු. ස්තුතියි සේයාවි එක්ක වෙනද වගේම එකතුන ඔයාට.